නායිකා සරෝජිනී මහත්මිය, ඒ වගේම චතුරිකා මහත්මිය, තාරුකා මහත්මිය ඇතුළු ඒ වගේම පුරාවිද්‍යා අපේ තිලින මහත්මිය ඇතුළු ඔබ සියලු දෙනාගේම අවසරයි. නවෝදයා මුල් ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වාර්ෂිකව පවත්වන මේ වගේ බක්මහා උළෙල අද දවසේ සමහර විට මේ ඊයේ දවසට වඩා අද අවුරශ්මිය වැඩි. කෙසේ වෙතත් මම හිතන්නේ අපේ පෙර පාසලේ ටීචර්ලා තුන්දෙනා බොහොම කාර්යබහුල වෙලා මේ දවස්වල ඒ වගේම වෙහෙස මහන්සියලා විශේෂයෙන්ම මතක් කරන්නට ඕනි මේ ආදරණීය අම්මලා තාත්තලාගේ සහයෝගය. මම දැක්ක ඊයේ පොඩ්ඩක් සැරයි. හැබැයි අපි අද පුංචි වෙලාවක් අපේ දරුවෝ එක්ක ඉන්නකොට පොඩ්ඩක් අවුව එහාට මෙහාට කරගෙන ඉන්න වෙනවා. ඒ නිසා හැමදාත් අපි සූදානම් වෙන්නේ කෝකිල වසන්තය අපේ නවෝදය පෙර පාසලේ ආදරණීය දුවා දරුවන්ගේ කෝකිල වසන්තය ආරම්භ කරන්න. ඉතින් වසන්තය කිව්වට පස්සේ වසන්තය උදා වීම අපි නර්තනයකින්ම සැමරුවා නම් හොඳයි. ඉතින් සූර්යා මීනරා විපරිම බල ශක්තිය යොදලා මම හිතන්නේ නෙක්ස්ට් බෝල්ට් එක අපිට ඇවිල්ලා තියෙන්නේ බලයේ ශක්තිය යොදලා අදිනවා. හරි. හරි ජයග්‍රහණය කරනවා.
බෝධන එකක් ගන්න කප් එකක් ගන්න දුවගෙන එන්න මෙහෙට. දුවගෙන එන්න. හරි. දුවගෙන ආවා. හරි බෝධනේ දීප පිරෙව්වා. පුරවන්න හොඳට පුරවන්න කො. පොඩි පන්තිල පොඩි අපුඩියක් අහන්න ඕනේ අම්මලා. අයියේ එහෙම එතකොට තමයි ළමයි දීලිපත් වෙන්නේ. හරි. අනන්ත පානන්ත. වතුර පුරවන්න කිව්වේ. හරි බලමු තව ටිකයි ඔව් තව පොඩ්ඩයි තියෙන්නේ. තව පොඩ්ඩයි හරි පිරුණා අල්ලගන්න දුවන්න. අහලන්න එපා. අයියෝ හරි යන්න. පිරුවා. එයා වෙන්නේ වැඩි වැඩක් කරන්න කියලා. ඒක හලන්න තු. ගෝලෙත් කරනවා. දැන් ඉන්නේ. දීපතුන් යෝගත්. හරි බලමු. හලන්න බෑ. අන්න. බලන්න බල ඉන්න බා. හොඳට ගන්න පුතේ. අර අම්මලා කඩලම් කරලා තමයි අම්මලා දෙන්න බා. හරි. අම්මට දෙන්න එපා. හරි. මොන පටන් ගත්තා? තරක පටන් ගන්න ඕන අම්මලාට 1 2 3යි කඩන්න. දැන් දෙන්න ඉක්මනින් හරි. දැන් අම්මලා අයින් එන්න. දීමුලම අම්මලා අයින් එන්න. අම්මලා යන්න. පුතාලා මේ පැත්ත හැල්ල ගන්න. මේ අයියා පැත්තට හැරෙන්න මේ අයියා පැත්තට හැරෙන්න. මේ මාමා දුල්ල යන්න. දැන් කන්න. ඔක්කොම කන්න. හරි. අම්මලා කට එහෙම දාන්න එපා පුතාලා කන්න කියලා. හරි. කන්න මේ පැත්තට හැරලා කන්න. මේ මාමා ගාවට දුවලා ඉන්නවනේ ඉවර වෙච්ච ගමන්. හරි. හරි. අම්මලා බැලුවට අම්මලාට දෙන්න එපා පුතේ පොඩ්ඩක්වත් දෙන්න එපා. ඔයාලා කන්න.
අපුඩේ ගන්නවා. එකක් හරි ගන්න ඕනේ. අපුඩේ ගන්නවා අපුඩේ ගන්නවා. ඉතලා අපුඩේ ගන්නවා. රවුමක් කරගෙන. රවුමක්. දැන් රවුමක් කරගෙන. අපුඩි ගහන කම කරගෙන. අපුඩි ගහන කම රවුමක්. අපුඩි සත්තු හෙන්නේ අප්පා. සත්තු මිල්ලේ. ඉතින් අල්ලන්න බෑ. ඒ මොකද බතුරට ගහන්න වගේ ඉන්නේ මෙහෙම කරගෙන. බතුරට ගහන්න වගේ නඩන්න. නඩන්න ඕනේ. ටික හැලෙන්න. ඇඳුම පැත්ත හරියන්න ඕනේ. දුවගෙන ඇවිල්ලා ඇඳුම තෝර ගන්න ඕනේ. ඇඳුම තෝරගෙන ඒක හරියට ඇඳ ගන්න ඕනේ. ඇඳගෙන ඉස්සරහට දුවගෙන එන්න ඕනේ. ඒ ඉස්සරහම දුවගෙන එන එක තමයි ජයග්‍රහණය කරන්නේ. එහෙමනේ. එක්කනයි. ගෙදර ඉඳන් අම්මද ඇඳුම අඳන්නේ කියලා ඇහුවොත් එහෙම නෑ. ඔයා කලින් ඇඳ ගන්නවා කියලා පෙන්නන්න තමයි මේක තියෙන්නේ. හරි? හරි ඇඳුමක් ගන්න. අවුරුදු ගානක් අම්මලාගේ ඩීසල් බයිකේ එතන දුවගෙන. එතන දුවගෙන ඩීසල් බයිකේ. ඇඳුම එල ගන්න ඕනේ. හතර අන්තක දාන්න ඕනේ. කකුල් දෙකෙන් දාන්න ඕනේ. කකුල් දෙකෙන් දාන්න ඕනේ. අන්තක දාන්න ඕනේ. මේක හරි.
ඉදිරිපත් කරන අංගේ අහගන්න ඕමම. හරි. මේ එන්නේ අපේ මෙන්න පුතේ මෙතනද. ඔයාගේ නම මොකක්ද? प्रिंसिपल करे प्रिंसिपल අද කෝඩ් එකක් තියෙනවා බයි බෑ. හරි. ප්‍රින්සිපල් සර් ආව ළමයි ඔක්කොම යන්නේ. එතකොට හරි මේ ශ්‍රී ලංකාවේ මේක උද්ඝාටනය. මොකක්ද ඔයාගේ නම? ඉම්මි මොකක්ද ඉදිරිපත් කරන්නේ මේ කෝකියෙක් නේද? රසට කෑම හදන්න පුළුවන්ද ඔයාලට? පුළුවන් නේ. මොනවද හදන්න කෑම? ෆයිට් රයිස් එක හදන්න දෙන්න පුළුවන්ද? පුළුවන්. හරි. එයා ෆයිට් රයිස් එක හදන්න සූදානම් වෙනවා. සෙටල්. හරි. ඉදිරිපත් කරන්නේ වතු මහත්තයා නේ. වතු මහත්තයා තමයි ඉස්සරහින් ඉන්නේ බය වෙන්න බෑ නේද? ඔව්. වතු මහත්තයා කියන්නේ දැන් මේ ලෙච්චමි හොයාගෙන යන ගමන් මං හිතන්නේ. හරි. අමත් එක්ක යන්න. හරි. ඊළඟ නම? දෙසදු. හදවල් දෙකයි. මේ මස්මාතේ නම මොකද්ද කියලා අහන්නේ මොකක්ද? ඈ? සාජන් මොකද්ද කුමාරද? සසි. අම්ම කියන නම? සස්සි. හරි. සාජන් සස්සි තමයි එයාගේ නම. හරි. ඊළඟට මනුල කොටියා. මනුල රියාක්‍රියා. හරි. මනුල. හරි. මනුලක් ගියා. හරි ඊළඟ එක කියලා එන්න. උතුරු නගරයේ යොක්කටික මෙන්න. හරි. වයියාගෙන යන්නේ දාවේ. නම මොකද්ද? ලියෝනා ඕනලි ඉදිරිපත් කිරීම. හරි. මේනවා අපේ පන්සලේ ගිහිල්ලා පන්සිල් අරගෙන දැන් සිල් අරගෙන දින්නේ. නම මොකද්ද? ඇහුන්නේ. සස්සර හරි සස්සර තමයි උප සිතුකි අවසරා. එයාගේ ඉදිරිපත් කිරීම මොකද්ද? කුරුල්ලේ නේ හරි. හරි ඔළුවේ ලස්සන කුරුල්ලේ රූපයක් දෙන ලස්සන කුරුල්ලේ හරි. හරි ඊළඟ නම කියන්නේ මොකද්ද? පිටියු තමයි මේ හමුදාසෙවලගේ ඉදිරිපත් කිරීම සිදු කරන්නේ. ඊට පස්සේ කොට ඔය කට්ටිය ඉදිරිපත් කරපු කට්ටිය අය කියන ඔයාගේ නම මොකද්ද පුතා? දින්සර තමයි අපේ මේල් නර්ස් කෙනෙක්.